දිනපතා යම්කිසි ව්‍යායාමයක නිරත වීම අපේ ශරීර සෞඛ්‍යයට ඒ වගේම හෘද සෞඛ්‍යයට ඉතාම වැදගත්. ව්‍යායාම වලින් අපේ මාංශ පේශි ශක්තිමත් වෙනවා වගේම හෘදය කියන මාංශ පේශියත් ඉතාමත් හොඳින් ශක්තිමත් වෙනවා. ඒකින්ද රුධිරේ පොම්ප කිරීමේ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදු වෙනවා. ඒ වගේම කිරීටික ධමනිය ඔස්සේ හෘදයට රුධිරය සැපීමේ ක්‍රියාවලිය හොඳින් වැඩි දියුණු වෙනවා. ඒ නිසා බාල මහලු සියලු දෙනාට දිනපතා යම්කිසි ව්‍යායාමයක හෝ යම්කිසි ක්‍රියාශීලීත්වයක නිරත වීම ඉතාම වැදගත්. ඒ වගේම අවදානම් සාධකය කියලා අපි සැලකන දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය අඩු කිරීම, ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ් අඩු කිරීම, මේ සියලු දේවල් ඉතා හොඳින් පාලනය කරලා පවත්වා ගන්න පුළුවන් වෙනවා ව්‍යායාමයක නිරත වෙන කෙනෙකුට. තවත් බැලුවොත් මානසික සෞඛ්‍යය, මානසික ආතතිය, මේ වගේ දේවල් දුරු කර ගැනීම මගින් හෘද සෞඛ්‍යය තවත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනා අඩුම ගානේ සතියකට විනාඩි 150, ඒ කියන්නේ සතියකට 3-4 සැරයක් නම් විනාඩි 40ක් විතර යම්කිසි ව්‍යායාමයක නිරත වෙන්න කියලා අපි කියනවා. මේක ස්වායු ව්‍යායාම කෙනෙකුට ඇවිදීම, පිහිනීම, යම් ක්‍රීඩාවක නිරත වීම, ඒ වගේම අපි දැන් කියනවා මසල් ස්ට්‍රෙන්තිං එක්සර්සයිස්. ඒ කියන්නේ යම්කිසි බර ප්‍රමාණයක් කරනවා. මම කියන්නේ බර ඉසිලීමේ ක්‍රීඩාව නෙමෙයි, යම් බර ප්‍රමාණයක් කරගෙන ඒවා පාවිච්චි කිරීමෙන් මාංශ පේශි ශක්තිමත් කර ගැනීමත් හෘද සෞඛ්‍යයට ඉතාම වැදගත්. බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා දැන් අපි වයසයි, අපිට දැන් මේ ව්‍යායාම සුදුසු නෑ, අපිට මේවා අවශ්‍ය නෑ කියලා. එහෙම දෙයක් නෑ. මේ ව්‍යායාම පටන් ගන්න කියලා කිසිම වයසක් නෑ. ඔබගේ වයස කුමක් වුණත්, ඔබ මොන තරම් තිරමක් කෙනෙක් වුණත් අද ඉඳන් සුළු ප්‍රමාණයක් හෝ ව්‍යායාම කරන්න පටන් ගත්තොත් ඒක ඔබගේ හෘද සෞඛ්‍යයට හිතකර ලෙස බලපානවා. මේක ටිකෙන් ටික වැඩි කරගත්තම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ඖෂධ ලබා ගැනීමටත් හා සමානයි හෝ ඊටතර වැඩි වෙන්න පුළුවන්. අපිට හෘදයාබාධයක් ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු ගන්න කල් දාන්න පුළුවන්. ඒ වගේම තවත් හෘද හා සම්බන්ධතා අනිකුත් ඉන්දියන සම්බන්ධ රෝග ගණනාවක් පාලනය කරගන්න ඉවහල් වෙනවා.